තායිලන්තයේදී ලාංකිකයට සපත්තු පහරක් සංක්‍රාන්ති කත කාන්තාවක් දෙයි බලන්න ස්පර්ශ කරලා තායිලන්තයේ පතායෙහිදී සංක්‍රාන්ති ලිංගික කාන්තාවකගේ අඩි උස සපත්තුවෙන් පහරකා හිසේ ලේ ගන්න තුවාල සහිතව සිටි ශ්‍රී ලාංකික සංචාරකයෙක් පිළිබඳවයි මේ සටහන වාර්තා වෙන්නේ අරුණ පුවත්පතෙන්. ලිංගික සේවාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් දෙදෙනා අතර සිදුවීමක් අවසානයේ උරණ වූ 29 හැවිරිදි එකී සංක්‍රාන්ති ලිංගික කාන්තාව විසින් මේ 54 හැවිරිදි ශ්‍රී ලාංකිකයාට ඇය පැනද සිටි අඩි වූ සපත්තුවෙන් ඔහුගේ හිසට පහරක් එල්ල කිරීම හේතුවෙන් ඔහු මෙලෙස තුවාල ලබා තියෙනවා. පහර දුන් කාන්තාව විසින් පොලිසියට පවසා ඇති අන්දමට එම ශ්‍රී ලාංකිකයා අදාළ කාන්තාවගෙන් ලිංගික සේවය ලබා ගැනීම සහ මිල ගණන් විමසීමෙන් අනතුරුව ඇය සැබවින්ම කාන්තාවක් දැයි සැකහැර දැන ගැනීමට Tamanට අවශ්‍ය බව කියමින් ඔහු ඇය ස්පර්ශ කර තියෙනවා. නමුත් එක්වරක් එසේ ස්පර්ශ කිරීමෙන් අනතුරුව Tamanට ඇයගේ ලිංගිකත්වය පිළිබඳ පැහැදිලි අදහසක් ලබා ගැනීමට නොහැකි වූ බව පවසමින් නැවත වරක් ඇයව එලෙස ස්පර්ශ කිරීමට උත්සාහ දරා ඇති අතර Tamanට කිසිදු මුදලක් නොගෙවා නැවතත් එලෙස කිරීම සම්බන්ධයෙන් කෝපයටපත් Taman එසේ පහර දීමට පෙළඹුණු බවත් සංක්‍රාන්ති ලිංගික කාන්තාව විසින් පොලිසියට පවසා තියෙනවා කියලායි එලෙස සඳහන් කර තිබෙන්නේ. අනවශ්‍ය තැන් ඔක්කොම ස්පර්ශ කරනවට හොඳ පාඩම්